අද වගා සංග්‍රාමයේ තුලින් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ කොළගෝවා කොහොමද සාර්ථකව ගෙදර වගා කරගන්නේ කියලා. මේකට අවශ්‍ය බීජ අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බීජ අපි සාමාන්‍යයෙන් පොඩි කප්පල මේ විදිහට සිටව ගන්න ඕනේ. බීජ පැල කර ගන්න ඕනේ. මේකට සාමාන්‍ය පස් එක්ක කොහොබත් මිශ්‍ර පස් දාලා අපි ඉස්සෙල්ලා මේ ඇට මේ විදිහට තෙතමනේ තියලා ඉවරලා මේ විදිහට පැල කර ගන්න. ඊට පස්සේ අපි මේ පැල නැවත සිටවන්න වාජන සකස් කර ගන්න ඕනේ. මේකට ඔයාලට මේ විදිහට තල්ලු කරන්න පුළුවන් විදිහට හදාගත්තාම පහසුයි තැනින් තැනට අරන් යන්න. වතුර දාන්න, ඉර එළිය ලබා දෙන්න. මේ විදිහට රෝලින් මේවල ට්‍රේ වල තියලා මේ විදිහට වාජන සකස් කර ගන්න. ඊට පස්සේ මේකට පස් මිශ්‍රණය දාන්න. පස් මිශ්‍රණය අපි ගන්නවා සාමාන්‍ය පස් 20ක්, කොම්පෝස්ට් 40ක්, 10 15ක්, වගේ කුකුල් පොහොර 15ක්. මේකතු කරලා මේකට ට්‍රයිකොඩර්මා දාන්න අමතක කරන්න එපා. ට්‍රයිකොඩර්මා වලින් තමයි මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පැල වුණාම අපි මේ වාජනවල මේක නැවත සිටවන්න ඕනේ. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර වෙද්දි මේ විදි වාදනයක් දැහ ගන්න පුළුවන්. දවස් 14ක් විතර වෙද්දි මේක ඉදිරිය කොළ සාමාන්‍ය 3-4ක් වෙන විතර වර්ධනය වෙනවා. එතකොට අපිට මේකට ඕගනික් අපිට කොම්පෝස්ට් එකතු කරගන්න පුළුවන්. දවස් 30ක් විතර වෙද්දි මේ විදිහට මේක තව වර්ධනයක් දැහ ගන්න පුළුවන්. මේ කාලේ කෘමි හානියක් ආවොත් අපිට කෘමි විකර්ෂක තියෙනවා. ඒකට කෘමි කියලා කමෙන්ට් කරන්න. එතකොට ගන්න පුළුවන් විස්තර. මේ විදිහට හොඳ අස්වැන්නක් අපිට මේ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්.